I wanna hold them like they do in Texas, baby. 1, 2, 3. Can't read mine, no, we can't read my poker face. Can't read mine, no, we can't read my poker face. Poker face. සුබ දවසක් ඔයාලා ඔක්කොටම මම අද ඉන්නේ TM Cars International Private Limited Company එකකින් ඉම්පෝට් කරපු Toyota Urban Cruiser Taizer කාර් එක රිවිව් එකක් අරගෙන. Toyota Urban Cruiser Taizer ගත්තම ලංකාවේ මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වාහනයක්. ඉතින් මේකේ ග්‍රේඩ්ස් දෙකක් තියෙනවා V and G කියලා. ඇත්තට මේ කාර් එක ගත්තාම හරිම ඒ කියන්නේ එලගන්ට් ලුක් එකක් තියෙන කාර් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කාර් එකේ ෂේප් එක ගොඩක්ම ලස්සන. ඒ කියන්නේ හොඳ නියම ෆීල් එකක් තියෙන මාරලු view එකක් තියෙන කාර් එකක්. ඉතින් Toyota Urban Cruiser Taizers ගත්තාම මේකට එන්නේ 1.0 turbo charge engine එකක්. 1.0 turbo charge engine එකක් තමයි එන්නේ මේකේ V and G කියන grade දෙකටම. මම ඉස්සරහට explain කරන්නම් මොනවද මේ වල තියෙන differences. මොනවද මේ grade දෙක V and G කියලා grade දෙකක් තියෙනවා. මොනවද මේ grades දෙකේ තියෙන differences කියලා. ඉතින් මේ කාර් එකේ අපි exterior work around එකක් කළොත් ඔයගොල්ලන්ට පේනවා diamond cut නැත්නම් machine cut alloy wheel කාර් එකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව දැන් මේ කාර් එක ගත්තට පස්සේ මේක V grade කාර් එකක්. එතකොට dual tone නැත්නම් cafe white එකේ black top එක තමයි මේ කාර් එකට ඇවිල්ලා තියෙන්නේ. cafe white with black top කාර් එකක්. ඉතින් මේක Toyota badge එක. ඉතින් 360 කැමරා එක මෙතන තියෙනවා. ඒ වගේම මේකේ 360 ඩිග්‍රී කැමරා එක තියෙන එක කැමරා හතර පැත්තම කැමරාස් තියෙනවා. මෙතන මේ සයිඩ් කන්නඩි කැමරාස් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ සයිඩ් කන්නඩි තියෙනවා. ඊට අමතරව පිටිපස්සේ තියෙනවා කැම් එකක් ඇවිල්ලා මෙන්න මෙතන Toyota badge එකට පහළින්. ඉතින් 360 ඩිග්‍රී කැමරාස් තියෙන කාර් එකක්. මේ තියෙන කාර් එකේ පිටිපස්සේ ඉඳගෙන මම කාර් එක දිහා බලපුවම ලුක් එක මාර එලගන්ට් ලුක් එකක් තියෙන කාර් එකක්. ඉතින් ගොඩක්ම ලංකාවේ මේ දවස්වල මාකට් වෙන කාර් එකක්. ගොඩක් කට්ටිය හොයන කාර් එකක්. ඉතින් Urban Cruiser Taizer ගැන තමයි මම අද මේ රිවිව් එක කරන්නේ. එතකොට මම කලින් එක්ස්ප්ලেইন කරා වගේ මේකේ ග්‍රේඩ්ස් දෙකක් තියෙනවා. මේ V grade එක. ඒ කියන්නේ highest grade එක top of the trim. Neo drive. G and V කියලා තියෙනවා. ඇත්තටම V grade එක තමයි highest grade එක, G grade එක නෙවෙයි. දැන් අපි Japanese vehicles වල සාමාන්‍යයෙන් G කියලා කියන highest grade එකට මේකේ V for violet. V වලින් තමයි මේකේ grade එක highest grade එක define වෙන්නේ. ඉතින් මේක TM Cars International Private Limited වලින් import කරපු high quality verified car එකක්. ඒ වගේම super grade vehicle එකක්. මේක ඇත්තටම අපි මේ කාර් එක ඉන්දියාවෙන් අපි ඉන්දියාවට ගිහලා hand pick කරපු vehicles. ඒ කියන්නේ vehicles වල quality check කරලා අපි personally ගිහලා pass කරලා ගත්ත vehicles තමයි අපි ගාව තියෙන්නේ. ඉතින් මේ කාර් එක ගත්තාම Toyota Urban Cruiser Taizers ගත්තාම basic colors කීප කියනවා මම කලින් කරපු වීඩියෝස් වල මම ඒක explain කරලා තියෙනවා. එතකොට මේ කාර් එක දැන් අපේ sale එකේ තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ කාර් එක ගන්න. මේක brand new කාර් එකක්, brand new V grade කාර් එකක්. ඉතින් හරිම ලස්සන, හරිම elegant look එකක් තියෙන කාර් එකක්. ඔයගලන්ට පුළුවන් මේ කාර් එක අපේ sale එකට ඇවිල්ලා කාර් එක බාරලා ඉවරලා කාර් එක ඔයගලන්ට purchase කරන්න. ඉතින් මේ තියෙන cafe white එකේ black top එක. මේ කාර් එක මම කළා cafe white එකේ black top එක කාර් එක. අපි vehicles කීපයක් ගෙනාවා. vehicles 10කට 7කට ගෙනාවා. දැන් අන්තිම vehicles අපිට තව 3 වගේ තමයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් මේක cafe white with black top කාර් එක. ඉතින් ගොඩක්ම ලස්සන කාර් එකක්. දැන් අපි දැන් මේක alloy wheel එක ගත්තත් ඊට පස්සේ කාර් එකේ අපි shape එක ගත්තත් body shape එක ගත්තත් ඊට පස්සේ මම ඉක්ුලට ගිහලා තව explain කරන්න ලොකු කොහොමද කියලා සම මේකට ඇවිල්ලා තියෙන features මොනවද කියලා. right. එතකොට අපි කාර් එක ඉක්ුලට ගිහලා කතා කරමු තව වැඩි විස්තර. දැන් මේ තියෙන කාර් එකේ interior look එක. ඉතින් interior පැත්තට ගියාම ගොඩක්ම ලස්සන. ඒ වගේම මේ two tone නැත්නම් colors දෙකකින් තමයි මේක interior එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පිටිපස්ස පැත්තට ගියත් ඒක ඒ විදිහටම තියෙනවා. මේ seats පව colors දෙකකින් මම නැත්නම් bi color විදිහට තමයි මේ කාර් එකේ දීලා තියෙන්නේ. ඒතර upholstery ගත්තත් මේකේ colors දෙකකින් තමයි මේ V grade එක දීලා තියෙන්නේ. ඉතින් highest grade කාර් එකක්, high quality කාර් එකක්.
V grade එකේ කාර් එකක්. ඔයාලා purchase කරනවා නම් ඔයගලන්ට select කරන්න පුළුවන් මම V grade එකක් එනවාද G grade එකක් එනවාද කියලා. මම explain කරන්න මොනවද differences කියලා. අයියා අපි V grade කාර් එකකට යන්න ඕනේ. G grade කාර් එකකට වඩා කියන එකත් මම explain කරන්න. හරි. එතකොට මම ඔයගලන්ට ඉස්සෙල්ලාම කියනවනේ මේකේ leg space. දැන් මම මේ driver seat එකේ වාඩිලා ඉන්නේ. මට හොඳ comfortable විදිහට වාඩිලා ඉන්න පුළුවන් හොඳ leg space එකක් මේ කාර් එකේ urban cruiser Taze එකේ තියෙනවා. එතකොට මගේ leg room එක ගත්තත් ඒ වගේම head room එක ගත්තත් මට හොඳ comfortably මේක වාඩිලා යන්න පුළුවන්. මම මේ කාර් එක drive කරනකොට මට තේරිච්ච දෙයක් තමයි මම ජපාන් වාහන ගොඩාක් drive කරලා තියෙනවා. එතකොට මේ urban cruiser Taze එක drive කරනකොට ඒක මාරම feeling එකක් මේ කාර් එක ඉතාමත්ම අර මම කියන්නේ driving pleasure කරන්න පුළුවන් driving enjoy කරන්න පුළුවන් කාර් එකක් කියලා මට recommend කරන්න පුළුවන්. ඉතින් මේකට හේතුව තමයි මේක 1.0 turbo charge engine එකක් එන්නේ. එතකොට අපිට ගොඩක් ඉක්මනට හඳ acceleration එකක් මේ කාර් එකේ තියෙනවා. ඊට අමතරව මට තේරිච්ච දේ තමයි හොඳ stable කාර් එකක්. අපිට ඕන්ලක pick up කරලා යන්න පුළුවන්. ඒ වගේම කාර් එක drive කරනකොට හොඳ stable කාර් එකක්. ඉතින් මම recommend කරන්න පුළුවන්. මට බය නැතුව engineer කෙනෙක් විදිහට මට මේ කාර් එක recommend කරන්න පුළුවන්. Toyota Urban Cruiser Taze කාර් එක ඔයාලා බය නැතුව ගන්න. ගොඩක්ම high stability එකක් තියෙන ගොඩක්ම හොඳ කාර් එකක්. අපි මේ කාර් එක ස්ටාර්ට් කරලා බලමු. මේක push start button එක අවිල්ලා තියෙනවා මෙතෙන්ට. දැන් මේ කාර් එක ස්ටාර්ට් කරනවා. මේ ස්ක්‍රීන් එක චුට්ටක් බලන්න. right ඒ කාර් එක ස්ටාර්ට් කරනකොට එයා සම්පූර්ණ 360 degree කැමරා වලින් කාර් එක වටේ එක සේෆ්ටි ෆීචර් එකක් විදිහට කාර් එක චෙක් කරනවා. ඉතින් අපි යනවා දැන් මේ කාර් එකේ තියෙන ෆීචර්ස් වලට. දැන් මේක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කාර් එකක්. එතකොට මේකේ හෑන්ඩ් බ්‍රේක් ලීවර් එක වෙලා තියෙන ඉලෙක්ට්‍රික් ස්විච් එකක් නෙවෙයි. මේ පැත්ත ගත්තට පස්සේ ස්ටියරින් වීල් එක ගත්තට පස්සේ ලෙදර් රැප්ඩ් ස්ටියරින් වීල් එකක් වෙලා තියෙනවා. ඒ වගේම අපිට ක්‍රූස් කන්ට්‍රෝල් දීලා තියෙනවා. ඒ වගේම අපිට ස්ටියරින් ස්විචස් දීලා තියෙනවා අපේ ඩිස්ප්ලේ පැනල් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම අපේ ඩිජිටල් ක්ලස්ටර් එක ගැන ගත්තට පස්සේ මෙතන ඔයගලන්ට පේනවා ඇති දැන් මේ කාර් එක ගත්තම කිලෝමීටර් 46ක වගේ මයිලේජ් එකක් තියෙන බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. එතන ඩ්‍රයිවිං ඩිස්ටන්ස් එකක් විතරක් දැන් තියෙන්නේ. එතකොට මෙතන අවිල්ලා තියෙනවා ඔයගලන්ට හෙඩ් අප් ඩිස්ප්ලේ. මේ කාර් එකට හෙඩ් අප් ඩිස්ප්ලේ එක අවිල්ලා තියෙනවා. අපිට ඉන්ෆර්මේෂන් පේනවා අපිට මේකේ ඉස්සරහින් බලවට පස්සේ මේ කාර් එකේ ස්පීඩ් එක සහ දැන්ට මෙතන ටයිම් එක මොකක්ද කියලා මේකේ පෙන්නනවා. හරි. එතකොට අපි මේ කාර් එකේ රූම්ස් ලෙග් ස්පේස් ගැන කතා කළා, හෙඩ් ස්පේස් ගැන කතා කරා. ඉතින් ඊට අමතරව මෙතන ඔයගලන්ට පේනවා මේ කාර් එකේ USB port එකක් දීලා තියෙනවා මෙතනට. USB port එකක් ඊට අමතරව normal සුගා ස්විච් එක මෙතනට දීලා තියෙනවා. ඉතින් ගොඩක්ම හොඳ ස්පේස් එකක් තියෙන කාර් එකක්. එතකොට මම දැන් යනවා ඩිෆරන්සස් වලට. මොනවද මේ V and G කියලා කියන්නේ? එතකොට මේ කාර් එක ගත්තට පස්සේ ඔයගලන්ට පළවෙනි ඩිෆරන්ස් එක තමයි V and G එක ගත්තාම V එකේ 360 degree කැමරා සිස්ටම් එක තියෙනවා. නමුත් G grade එක ගත්තට පස්සේ 360 degree කැමරා සිස්ටම් එක නැහැ. දෙවෙනි එක තමයි මේ අපි ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එක. එහෙම නැත්නම් අපේ ඉන්ෆෝමටිව් සිස්ටම් එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා තියෙන මෙතරම් ගොඩක් ලොකු ඉන්ෆෝමටිව් සිස්ටම් එකක් දීලා තියෙනවා මේ V grade එකේ. නමුත් G grade එකට ගියාට පස්සේ මේක අපිට පොඩියට හම්බ වෙන්නේ. ඒක තමයි දෙවෙනි ඩිෆරන්ස් එක. තුන්වෙනි ඩිෆරන්ස් එක තමයි V grade එකේ තියෙනවා cruise control. ඔයගලන්ට අවශ්‍යම දෙයක් highway කියනකොට බොහොම නිදහසේ highway එකේ යන්න. cruise control with adaptive system, adaptive cruise control කියලා අපි කියනවා. එතකොට ඒක V එකේ තියෙනවා, G එකට එන්නේ නැහැ. ඊට අමතරව මේ ස්ටියරින් වීල් එක ගත්තට පස්සේ මේක උඩ වෙන leather wrapped එකක්. ගොඩක්ම ලස්සන විදියට ඒක ඩිසයින් එකක් කරලා තියෙනවා. නමුත් මේකත් V එකේ එනවා. නමුත් අපිට G එකේ දෙන්නේ නැහැ. ඊට අමතරව මේ head up display එක අපිට V එකේදී හම්බ වෙනවා, G එකේදී හම්බ වෙන්නේ නැහැ. අනිත් එක තමයි මම ආයෙලට කියලා එක්ස්ප්ලেইন කරන්නම්. මේක ආයකේ ඇලෝ වීල් එක තියෙනවා. මැෂින් කට් ඇලෝ වීල් එකක් තමයි මේ V grade එකට එන්නේ. G grade එකට එන්නේ ඇලෝ වීල් එක මීට වඩා වෙනස්. ඉතින් top of the trim තමයි V. ඔයාලා එක තමයි V grade vehicle එකක් ගන්න ඕනේ. නමුත් අවසනාවකට මේ දවස්වල ඉන්දියාව පැත්තේ V grade vehicles වල ගැටලුවක් තියෙනවා. high demand එකක් තියෙනවා. ලංකාව විතර නෙමෙයි වෙන රට ගොඩාක්
මේ urban cruiser Tales එකට සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවා Toyota urban cruiser Tales එකට. ඒක නිසා අපි දාපු orders අපිට පොඩ්ඩක් එන එකේ delay එකක් තියෙනවා. අපි දැන්නවත් orders කරනවා place කරලා තියෙනවා. නමුත් අපිට සාමාන්‍යයෙන් අර බලාපොරොත්තු වෙච්ච වේගෙන් V grade vehicles එන්නේ නැහැ. ඉතින් එතන පොඩි delay එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාර් අපේ ඇවිල්ලා තියෙන්නේ TM Cars International Private Limited අපේ ආයතනයේ yards වල මේ vehicles තියෙනවා ලංකාවේ. ඔයගලන්ට පුළුවන් අපිට කතා කරලා අපිට ඇවිල්ලා දැන් මේ vehicle උනත් අපි sell කරන්න දාලා තියෙන vehicle මේ කාර් එකක් බලලා ඔයගලන්ට purchase කරන්න පුළුවන්. මේක cafe white with black top කාර් එකක්. මම දැන් මේ ඉස්සරහින් ඉඳන් කතා කරලා මම කාර් එකේ පිටිපස්සට ගිහිල්ලා ඔයගලන්ට පොඩ්ඩක් explain කරන්නම් කොහොමද ඒකේ බලමු leg rooms කොහොමද තියෙන්නේ කියලා පිටිපස්සේ කෙනෙක් වඩලා යනකොට. මම කාර් එකේ පිටිපස්සට මේ ගියේ. මේ seats ගත්තට පස්සෙත් ගොඩක්ම හරි ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේ seats වල පවා. ඊට අමතරව වැදගත් දෙයක් තමයි මේ කාර් එකේ මේ පිටිපස්සට දීලා තියෙනවා AC. ඔයගලන්ට පේනවා නැති මේ AC vents දීලා තියෙනවා passengers ලටත්. ඉතින් මේ ඉස්සරහින් බලපුවම කාර් එකේ තියෙන ලුක් එක ඒ වගේම මෙන්න මම දැන් වාඩි වුණා කාර් එකේ. ඉතින් මේ බලන්න කොච්චර මට මේක leg space එකක් තියෙනවද කියලා. දැන් මම ඉඳගෙන මම ඉස්සෙල්ලා driving seat එකේ වාඩිලා හිටිය ගොඩක් comfortable විදියට. දැන් මම ඒකෙම පිටිපස්සේ passenger seat එකට ආවට පස්සේ මෙතන මට සාමාන්‍ය අඩියක විතර difference එකක් තියෙනවා මගේ legs and මේ seat එකත් අතර. ඉතින් මම සාමාන්‍යයෙන් උස එක්කෙනෙක්. ඉතින් මට සාපේක්ෂව ගොඩක් හොඳ leg space එකක් තියෙනවා. ඒ වගේම මෙතන තව එක්කෙනෙක් වාඩි වෙනවා. මම comfortably මට recommend කරන්න පුළුවන් 3 දිනක වාඩිලා යන්න පුළුවන්. ඉතින් 5 දිනකට with driver ගොඩාක්ම හොඳට යන්න පුළුවන් කාර් එකක් සහ highly feel කරන්න පුළුවන් කාර් එකක් තමයි මේ urban cruiser Taizer කියලා කියන්නේ. එතකොට මේකේ side airbags කාර් එකට අවිලා තියෙනවා. side airbags තියෙනවා. ඊට driver passenger airbags තියෙනවා. ඉතින් ගොඩක් හොඳ කාර් එකක්. මෙතන කාර් එකේ අවිලා තියෙනවා cargo cover එකක්. cargo cover එකක් කියලා තියෙනවා. අපිට ඒතකොට cargo space එකේ මොනවා හරි දැන් මම මේ වල තියෙන මොනවා හරි smells ඒවා අපේ passenger compartment එක ඇතුළට එන්නේ නැති වෙන්න තමයි ඒක දීලා තියෙන්නේ. හරි. මම මේක ඊට අමතරව කතා කරන්නම් කාර් එකේ කොහොමද කියලා මේ පිටිපස්සට ගිහලා බලමු කම්පාර්ට්මන්ට් එකේ කොහොමද ඒක තියෙන්නේ කියලා මේ එකත් බලමු. ඉඩ ගිහිල්ලා කොච්චරක් ඉඩ කොහොමද අපි බලමු කාබු කම්පාර්ට්මන්ට් එකේ. right. urban cruiser Taizer කාර් එකක් එක රිව්යු එකක් ඉන්නේ Neo Drive imported by TM Cars International Private Limited. This car is now available for you to buy. Simply come and buy this vehicle. It's a high quality vehicle. මම දැන් ඕපන් කරනවා මේකේ luggage එක. ඒකට ඔයගලන්ට පේනවා මෙතන ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඇත්තටම අපි අර Allian Premium කාර් එකක තියෙන ඒ ස්පේස් එකට සමාන ස්පේස් එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් අපේ කාගෝස් මේක දාගෙන යන්න පුළුවන්. ඊට අමතරව වැදගත් දේ තමයි මෙන්න ස්පෙයා වීල් එකක් එනවා. දැන් අපේ යන ජපාන් වාහන වල ස්පෙයා වීල් එකක් එන්නේ නැහැ. නමුත් මේක ස්පෙයා වීල් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට හදිස්සියකදී වීල් එක මාරු කරගන්න පුළුවන් පංච් ටයර් පංචයක් වෙච්ච වෙලාවට. ඉතින් මෙතන ටූල් කිට් එකේ අපිට ජැක් එක සහ අදාළ ටූල්ස් ටික ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා රිෆ්ලෙක්ටර් සෙට් එක. ඉතින් ගොඩක් හොඳ කාර් එකක්. ඒ වගේම හයි ඩිමාන්ඩ් එකක් තියෙන කාර් එකක්. මේ Toyota urban cruiser Taizer ඔයගලන්ට පුළුවන් මේ කාර් එක TM Cars International Private Limited අපේ කම්පැනිට කතා කරලා මේ කාර් එක රිසර්ව් කරගන්න පුළුවන්. ඔයාලට ඇවිල්ලා බයි කරන්න පුළුවන්. කාර් එක ඇවිල්ලා බලලා මේ කාර් එක ඔයගලන්ට පුළුවන් පර්චේස් කරන්න. මේක V grade කාර් එකක් cafe white with black top high quality verified vehicle එකක්. ඉතින් මේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව machine cut alloy wheel එක. එතකොට මේ alloy wheel එක G එකේ එන්නේ මීට වඩා වෙනස් විදියකට. මෙච්චර ලස්සන නැහැ අතලම කියනවනම්. ඉතින් මේ vehicle එක TM Cars International Private Limited ආයතනයෙන් import කරපු brand new vehicle එකක්. අපේ vehicle එකට අපේ කම්පැනිට කතා කරන්න අපි vehicle directly import කරනවා ජපාන්, ඕස්ට්‍රේලියා, තායිලන්ඩ්, ඒ වගේම ඉන්දියා කියන රටවල් වලින් අපිට කතා කරලා ඔයගොල්ලන්ගේ බජට් එකට මැච් වෙන විදිහට high quality vehicle එකක් අපි හරහා import කරගන්න පුළුවන්. අපේ TM Cars International Private Limited. දැන් මේ urban cruiser Taizer car අපේ ස්ටොක් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් අවිල්ල බලලා අපිත් එක්ක කතා කරලා මේ Toyota urban cruiser Taizer vehicle එක ඔයගොල්ලන්ගේ කරගන්න. මේවා high quality verified vehicle අපිට කතා කරන්න අපි
වීඩියෝ එක YouTube එකට දානවා. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන්. ඒකට YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට දාන වීඩියෝස් බලන්න. ඒ වගේම අපි දාපු වීඩියෝස් ඇති කාර් වල vehicles වල කරපු reviews ඇති. අපිට කතා කරලා ඒ reviews බලන්න. ඊට අමතරව අපිට කතා කරලා ඔයගොල්ලෝ අපේ ඔෆිස් එකට ඇවිල්ලා අපේ කාර් සේල් එකට ඇවිල්ලා මේ කාර්ස් චෙක් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රිෆරන්ස් එකත් එක්ක දැන් මේව බයි කරන්න පුළුවන්. අපි ගාව දැනට තියෙනවා Toyota Urban Cruiser Tacers vehicle 5ක් විතර. තව ඉස්සරහටත් එන්න තියෙනවා. දැනට අවිල්ලා තියෙන vehicles ඔයගලන්ට බයි කරන්න පුළුවන් චෙක් කරලා. right. ඉතින් මේ වීඩියෝ එකට බලපු ඔයාලා ඔක්කොටම thank you very much. අපි ඉස්සරහට දාන වීඩියෝස් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඒවා ඔයගලන්ට බලන්න පුළුවන්. මේ Toyota Urban Cruiser Taser imported by TM Cars International Private Limited, your trusted partner in vehicle imports. High quality verified vehicle, and this is super great vehicle. Thank you very much.